සුඛ බුද්ධානං උප්පාදෝ සුඛ සත්තම්ම දේශනා බුදු උපත සපතකි සදහම් දසම සපතකි එසේනම් අවසරයි සමාජය වඩා අධ්‍යාපනය කළ හැකි ආගම යන මතයට සහාය දක්වමින් මම මගේ කතාව පටන් ගන්නවා. සමාජයක් යහපත් වීමට අවශ්‍ය මූලිකම දෙයක් නම් මනුෂ්‍ය හදවතේ ඇති සදාචාරයයි. නීතිය මගින් අපට බයක් ඇති කරලා වැරදි වළක්වන්න පුළුවන්. නමුත් ආගම මගින් අපට වැරදි කරන්න හිතන එකම නවත්තනවා. ඇත්තටම ආගම කියන්නේ මිනිසාගේ ජීවිතේ හොඳ මඟකට නඩත්තු කරන්න ආදර්ශ විශ්වාස සදාචාර මාර්ගෝපදේශ ලබා දෙන පද්ධතියක්. කරුණාව, දයාව, මෛත්‍රිය, සත්‍ය යන සියලු දේ අපට ආගම ඉගන්වනවා. උදාහරණයක් විදිහට බුද්ධාගම තුළ පංචශීල කියන මූලධර්ම තියෙනවා. එම නිසා මිනිසා තනිකම යහපත් වීම උත්සාහ කරනවා. ඒ වගේම මම ඔබ සියලු දෙනාගෙන් අහන්න කැමතියි නීතිය නැති වෙලාවක අපි වැරදි නොකරන්නේ මොකක් නිසාද? ඒකට හේතුව නීතියද? නැත කරු බුද්ධිමතුනි. ඒක අපේ අභ්‍යන්තර හෘද සාක්ෂිය. එහෙනම් අපට ආගමෙන් ලැබෙන සදාචාරයයි. ඒ වගේම නීතිය තියෙන්නේ සල්ලි තියෙනකම් විතරයි යන මතය සමාජයේ බොහෝ දෙනා කතා බහ කරන දෙයක්. මේට බලපාන කරුණු කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සල්ලි තියෙන මිනිස්සුන්ට මිලාදික නීතියෙන් මාර්ගයෙන් නඩුවක් Tamanට වාස්තාවක ලෙස මෙහෙය ගන්න පුළුවන්. එසේ බැලුවොත් දුප්පත් මිනිසුන්ට එම වියදම දරා ගන්න හැකිව නඩුව අතහැර දැමීම සිදු වෙනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් ඕන, අධිකරණයක් ඕන, නීතිඥයෝ ඕන. මේ හැම දෙයක්ම රඳාපවතින්නේ මුදල් සහ බලය මත නොවේද කර බුද්ධිමතුනි. අපි වර්තමාන සමාජයේ දැස බැලුවොත් නීතියක් කියලා එකක් තියෙනවා. දඩුවම් තියෙනවා. ඒ දූෂණ නැති වෙලාද? අල්ලස් නැති වෙලාද? අපරාධ නැති වෙලාද? නැහැ. ඒකට හේතුව මොකද? නීතිය බොහෝ විට සල්ලි තියන අයට වාසි දෙන එකයි. ඇත්තටම මේ නීතිය සියලු දෙනාට එක හා සමානව බලපවත්වනවාද? නැහැ. නමුත් ආගම එහෙම නෙමෙයි. ආගම සල්ලි බලන්නේ නැහැ. පන්තිය බලන්නේ නැහැ. බලය බලන්නේ නැහැ. දුප්පත් කෙනෙක්වත් පොහොසත් කෙනෙක්වත් එකම ලෙස හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා නේද? ඔව්ද නැද්ද? ඒ වගේම අපි අඳුර තියෙන පාරක් ගියොත් අපට අවශ්‍ය වෙන්නේ ආලෝකයක්. එහෙම නොවුනත් අපි වැරදි මඟකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසාගේ ජීවිතයටත් මඟ පෙන්වන ආලෝකයක් අවශ්‍යයි. ඒ ආලෝකය තමයි ආගම මිනිසාට ජීවිතේ හරි මඟ තේරුම් ගන්න, හොඳ නරක වෙන් කරගන්න, අනිත්‍යත් එක්ක සමාජයේ ජීවත් වෙන්න උගන්වන්නේ ආගමයි. මිනිසෙකු පූර්ණ පුද්ගලයෙක් කරන්නේ නීතිය නොව ආගමික ශික්ෂණයයි. ඒ වගේම තමයි නීතිය සාධාරණයට වෙන්න අවුරුදු ගණනාවක් යනවා. ඒ කාලය තුල විද්‍යාවට ලැබෙන සහනය මොකද? නමුත් ආගම මගින් ශනිකව මානසික සහනය සහ ආධ්‍යාත්මික සුවය ලබා දෙන්නේ නැද්ද? තවද හිරගෙදරකට ගිය අපරාධකරුවෙක් එළියට එන්නේ දරුණු අපරාධකරුවෙක් වෙලා නම් නීතියෙන් බලාපොරොත්තු වෙන පුද්ගල සංශෝධනය ඇති වෙලා කියලා ඔබලා විශ්වාස කරනවද? නීතිය දන්නා කෙනෙකුට නීතියේදී හිඩැස්සලින් රිංගා ගොස් දඩුවමෙන් බේරෙන්න පුළුවන්. නමුත් කර්මය හෝ දෛවය වැනි ආගමික සත්‍යයන්ගෙන් කෙනෙකුට එලෙස සැඟවී සිටිය හැකිද? සාක්ෂි නැතුණා කියලා මිනිමරුවේ නිදහස් වෙන්න නීතිය උසස් නැතිනම් තමන් කරන දේ තමන්ට බල දෙනවා කියන සදාතනික සත්‍ය උගන්වන ආගම දුසස්. ඒ නිසා නීතිය කියන්නේ සමාජයක් පාලනය කරන්න අවශ්‍ය රාමුවක් විතරයි. ආගමෙන් නීතිය වැරදි කරුවෙකුට දඩුවම් කළ හැකිවත් ආගමෙන් වැරදි කරුවෙකුට පවා නිවැරදි කළ හැකි. එබැවින් සමාජයක පැවැත්මට නීතියට වඩා ආගම ප්‍රබල බලපෑමක් ඇති කරනවා. තවද නීතිය රටට පාලකයාගේ පාලකයාට වෙනස් වේ. නමුත් ආගමික සදාචාරය විශ්වීයයි. එබැවින් නීතිය තනන්නේ දඩුවමට බියෙන් පාලනය වෙන මිනිසෙකි. නමුත් ආගම මගින් නිර්මාණය කරන්නේ අවබෝධයකින් යුතුව තමා විසින්ම හික්මුණු ගුණවත් මිනිසෙකි.